අපි මේ Amazon බේසිස් කියලා මොඩියුල් එකේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Amazon බිස්නස් මොඩල්ස් පිළිබඳව. ඉතින් ඔබ Amazon e-commerce වෙබ්සයිට් එකේ ඔබේ නිෂ්පාදනය එහෙම නැත්නම් ඔබේ ප්‍රොඩක්ට් එක විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට තෝරගන්න වෙනවා මොන මොඩල් එකෙන්ද ඔබ ඔබේ බිස්නස් එක කරන්න කියන එක. ඉතින් ඇත්තටම අපි මේ සෙෂන් එක අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ ඔබ අලුත් සෙලර් කෙනෙක් විදිහට ඔබේ නිෂ්පාදනය හෝ ඔබේ බිස්නස් එක Amazon එකේ පටන් ගන්නේ කොහොමද කියන එක සම්බන්ධ. ඒ කියන්නේ ඔබ පටන් ගත යුතු මොඩල් එක සම්බන්ධ අයිඩියා එකක් ලබා දෙන්න. අපි බලමු ඔබ බොහෝ දුරට මේ සෙෂන් එක අවසානයේදී ඔබ Amazon එකේ බිස්නස් එක පටන් ගන්නේ මොන මොඩල් එකෙන්ද කියලා නිශ්චය කරගෙන ඉදී. අපි යමු සෙෂන් එකට. Amazon එකේ බිස්නස් මොඩල්ස් පහක් තියෙනවා. මූලිකව බිස්නස් මොඩල්ස් පහක් තියෙනවා. ඒවා තමයි ප්‍රයිවට් ලේබල්, හෝල්සේල්, ඔන්ලයින් අප්ඩේට්, රීටේල් අප්ඩේට් සහ ඩ්‍රොප් ෂිපින්. ඉතින් Amazon එකේ වර්තමානයේදී තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන මිලියන ගණනක් වූ සෙලර්ස්ලා මේ මොඩල්ස් පහේ තමයි තමන්ගේ බිස්නස් කරන්නේ. ඉතින් බිස්නස් එකක් කියන්නේ ඇත්තටම ඔබ දන්නවා ලාභය සහ අලාභය දෙකම ඔබට අත් වෙනවා. ඔබ පාවිච්චි කරන ස්ට්‍රැටජිස් කොයිතරම් හොඳින් ඔබ යූස් කරනවද කියන එක මත තමයි ඔබේ බිස්නස් එකේ ඔබ ලාභයක් ලබා ගන්නවද අලාභ ලබා ගන්නවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ බිස්නස් මොඩල් පහේම ඔබේ ලාභයත් තීරණය වෙන්නේ ඔබ මේ මොඩල් සම්බන්ධව කොච්චර හොඳින් ස්ටඩි කරලා තියෙනවද සහ ඔබ පාවිච්චි කරන ස්ට්‍රැටජිස් මොනවද කියන එක මත. ඉතින් ඔබ මේ කොයි මොඩල් එකෙන් ඔබේ බිස්නස් එක කරන්න බලාපොරොත්තු වුණත් අපි කියන්නේ ඔබ ඉතා හොඳින් මේ සම්බන්ධව අධ්‍යයනය කරලා ඉස්සරහට යන එක වැදගත් වෙනවා. හරි. අපි මෙතෙන්දී මේ මොඩල්ස් පහ ගැනම ගැඹුරින් කතා කරනවා. ඒ කියන්නේ විස්තරාත්මකව කතා කරනවා. ඔබට පුළුවන් ඔබට සුදුසු මොඩල් එක තෝරගන්න. හරි. අපි යමු ඉස්සරහට. මුලින්ම ප්‍රයිවට් ලේබල්. ඇත්තටම මොකක්ද මේ ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක් කියන්නේ? ඔබ හිතන්න ඔබ ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ඔබ ලෝකල් මාකට් එකේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් විකුණනවා කියලා. උදාහරණයක් විදිහට අපි කියමු ඔබ ෆ්ලවර් වාස් විකුණනවා නම් ලංකාවේ මාකට් එකේ. එතකොට මේ ෆ්ලවර් වාස් එකේ සමහර විට ඔබේ බ්‍රෑන්ඩ් නේම් එක මුද්‍රණය වෙලා ඇති. අපි හිතමුකෝ XYZ කියලා මුද්‍රණය වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ බ්‍රෑන්ඩ් නේම් එක ඔබ ට්‍රේඩ් මාර්ක් එකක් විදිහට ලෝකලි රෙජිස්ටර් කරලා ඇති. ඉතින් මෙන්න මේක තමයි ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔබට ඔබේ බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ නිෂ්පාදනයක් විකුණනවා නම් ඔබ ඒක අපි කියනවා ප්‍රයිවට් ලේබල් එකේ මොඩල් එකේ බිස්නස් එකක් කියලා. මේ නිෂ්පාදනය මැනුෆැක්චර් කරන්නේ ඔබද? එහෙම නැත්නම් ඔබ තර්ඩ් පාර්ටි මැනුෆැක්චරර් කෙනෙක් ලවා මේක මැනුෆැක්චර් කරගන්නවද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබේ බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ ඔබේ නිෂ්පාදනය අලෙවි කිරීමයි. ඉතින් Amazon ප්‍රයිවට් ලේබල් මොඩල් එක කියන්නේ මේකට සමානයි. ඔබ Amazon USA හෝ Amazon මාකට් ප්ලේස් එකක් ක්‍රියාත්මක වෙන රටක ඔබේ ට්‍රේඩ් මාර්ක් එක රෙජිස්ටර් කරගෙන ඒ ට්‍රේඩ් මාර්ක් එක ඔබට පුළුවන් Amazon එකේ Amazon බ්‍රෑන්ඩ් රෙජිස්ටර් එකක් විදිහට බ්‍රෑන්ඩ් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න. ඉතින් ඔබ බ්‍රෑන්ඩ් එකක් විදිහට මේක රෙජිස්ටර් කරගත්තට පස්සේ ඔබ බ්‍රෑන්ඩ් ඕනර් කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ පටන් ගන්න යන්නේ ඒ බ්‍රෑන්ඩ් එක යටතේ නිෂ්පාදන Amazon මාකට් ප්ලේස් එකට ලොන්ච් කරන්න. ඉතින් අන්නේ බිස්නස් එක අපි කියනවා ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ Amazon බිස්නස් එකක් කියලා. හරි. ඉතින් මේ ප්‍රයිවට් ලේබල් බිස්නස් එකක් කියන්නේ ඇත්තටම ඔබ හරියට මේ වර්චුවල් ෂොප් එකක් පවත්වාගෙන යනවා වගේ. නිෂ්පාදන ඇති තරම් ලොන්ච් කරන්න හැකියාව තියෙනවා. ඔබේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ඒ සියල්ල ඔබේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේම විය යුතුයි. ඉතින් තවදුරටත් අපි මේක කතා කරගෙන යනවා නම් ඉස්සරහට මේ ප්‍රයිවට් ලේබල් බිස්නස් එකක් අපි දැන් අනික් ඒවා ගැන තාම කතා කරේ නෑනේ. ඇත්තටම Amazon ප්‍රයිවට් ලේබල් මොඩල් බිස්නස් එකක් ලොන්ච් කරනවා කියන්නේ බිස්නස් එකක් රන් කරගෙන යනවා කියන්නේ ඒක අනික් බිස්නස් වලට වඩා ටිකක් රිස්ක් එකක් තියෙනවා සහ ටිකක් අමාරුයි. මොකද මේකට අදාළව ඔබ හොඳ දැනීමක් තිබිය යුතුයි. ඔබට ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බ්‍රෑන්ඩ් එකක් මැනේජ් කරන විදිය සම්බන්ධ ඒ වගේම තමයි ඒකට අදාළ රිලවන්ට් ස්කිල් සෙට් එකක් තිබිය යුතුයි. ඉතින් ඒක නිසා මේක ටිකක් අමාරුයි අනික් මොඩල්ස් වලට වඩා. හරි. ඒ වගේම තමයි මේ මොඩල් එකේ බිස්නස් එකක් සාමාන්‍යයෙන් එස්ටැබ්ලිෂ් කරන්න ඔබට සැලකිය යුතු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා.
අනික් මොඩල්ස් වලට සාපේක්ෂව. ඉතින් ඒ වගේම තමයි මේ බිස්නස් එකක් සෙටප් කරන්න. ඒ කියන්නේ ඔබ ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරලා බ්‍රෑන්ඩ් එක රෙජිස්ටර් කරගෙන මැනුෆැක්චරර් ඔබ නම් ඔබටම නිෂ්පාදන පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් සෝස් කරන්න, මැනුෆැක්චර් කරන්න වෙනත් සප්ලයර් කෙනෙක් හොයාගන්න වෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් මැනුෆැක්චර් කරනවා, ප්‍රොඩක්ට් ෂිප් කරන්න වෙනවා. ඔබ මැනුෆැක්චර් කරන තැනේ ඉඳන් Amazon USA වෙයාහවුස් එකට USA වල ඔබ සෙල් කරනවා නම් ඉතින් මේ ප්‍රොසෙස් එකට ඇත්තටම මාස 3ක් විතර ගත වෙනවා. ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක් ඔබට අද හිතලා හෙට පටන් ගන්න බෑ. මේක ඇත්තටම මේ රියලිස්ටික් ගත්තාම මේක සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන් ගන්නවා වගේ තමයි. බිස්නස් එකක් පටන් ගනිද්දී ඔබ ඒකට අදාළ දේවල් ගොඩක් කරනවා ෆිසිකලි බිස්නස් එකක්. ඔබ ෂොප් එකක් දැම්මත් එහෙම. ඉතින් ඒ වගේ තමයි ප්‍රයිවට් ලේබල් බිස්නස් එකක් පටන් ගන්න ඔබට කරන්න තියෙන දේවල් බොහොම වැඩි. ඒ වගේම තමයි මේක මේ ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක් කරන්න තමයි Amazon එක එන්කරේජ් කරන්න. ඒ කියන්නේ Amazon e-commerce වෙබ්සයිට් එකේ Amazon කම්පැනි එකට අවශ්‍යතාවය තියෙන්නේ එයාලගේ වැඩිපුර සෙලර්ස්ලා ප්‍රයිවට් ලේබල් බිස්නසස් ලෝන්ච් කරන්න. ඉතින් ඒ සඳහා එයාලා ප්‍රෝග්‍රෑම්ස් කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. එයින් එකක් තමයි Amazon FBA ප්‍රෝග්‍රෑම් එක. ඒකෝර මේ සම්බන්ධව අපි ඩීටේල් කතා කරනවා ඉස්සරහට. ගොඩක් ප්‍රයිවට් ලේබල් සෙලර්ස්ලාට හොඳ විදිහට කියන්නේ එයාලට ෆැසිලිටේට් වෙන විදිහට සහ එයාලට සහයක් ලැබෙන විදිහට තමයි FBA කියන ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ. හරි. මම හිතනවා ඔබට ප්‍රයිවට් ලේබල් සම්බන්ධ මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි. අපි බලමු ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක තියෙන වාසි මොනවද කියලා. ඔබ දන්නවා ඔබ බිස්නස් එකක් කරන්න යද්දී ඔබ සමූහයක් එක්ක කරනවා නම් ඒ බිස්නස් එකේ ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ඩිසිෂන්ස් විතරක් නෙමෙයි. අනික් කට්ටියගේ අයිඩියාසුත් ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවා හොඳ ඒවා වෙන්න පුළුවන්. සමහර ඒවා නරක ඒවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ දැන් මෙතනදී මේ බ්‍රෑන්ඩ් එක ඔබේ නම් ඔබට තමයි මේ බිස්නස් එක සම්බන්ධ තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ. බ්‍රෑන්ඩ් එක කොයි විදියටද ලෝන්ච් කරන්නේ, මොන කැටගරි එකේද ලෝන්ච් කරන්නේ, කොපමණ ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් ඔබ Amazon මාකට් ප්ලේස් එකට අරන් යනවද? මේ වගේ ක්‍රිටිකල් ඩිසිෂන්ස් ඔක්කොම ගන්න සිද්ධ වෙන්නේ ඔබට. ඒක එක අතකින් වාසියක් වෙනවා. මොකද ඔබට අවශ්‍ය විදියට ඔබේ බිස්නස් එක ගොඩනගා ගන්න හැකි වෙන නිසා. ඒ වගේම තමයි යම්කිසි ආකාරයකින් ඔබ කීප දෙනෙක් එකතු වෙලා කරනවා නම් උනත් ඔබ එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබ දන්න කීප දෙනෙක් එක්කනේ. ඉතින් ඔබට පහසුවෙන් සාකච්ඡා මාර්ගයෙන් උනත් මේක ඩිසිෂන්ස් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්වෙන්ටරි සම්බන්ධ. ඉන්වෙන්ටරි කියන්නේ ඔබ ප්‍රොඩක්ට්ස් Amazon warehouse එකට හෝ third party warehouse එකකට ship කර යුතුයි. Amazon business එකක් පටන් ගන්න ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක්. ඔබ ඉන්වෙන්ටරි කීයක් Amazon warehouse එකට හෝ third party warehouse එකකට යවනවද? කීයක් මැනුෆැක්චර් කරනවද? මෙන්න මේ දේවල් ගැන ඩිසිෂන්ස් ඔබට ගන්න පුළුවන්. ඉතින් අනික් බිස්නස් මොඩල්ස් වගේ නෙමෙයි එතෙන්දී ඉන්වෙන්ටරි සම්බන්ධ ලොකු කන්ට්‍රෝල් එකක් ඔබට තියෙනවා සහ ඔබ කළ යුතු දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම බයි බොක්ස් එකේ කම්පිටිෂන් එකක් නැහැ කියලා කියනවා. ඉතින් මම මෙතෙන්දී ඇත්තටම බයි බොක්ස් එක කියන්නේ මොකක්ද කියලා මම හෝසේල් බිස්නස් මොඩල් එක ගැන කතා කරද්දී කියන්නම්. ඔබට ඔබගේ නිෂ්පාදනය විකුණන්න වෙන තරඟකරුවෝ නැහැ. ඔබගේ නිෂ්පාදනය වගේ නිෂ්පාදනය විකුණන තරඟකරුවෝ ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒකට කියනවා අපි කම්පිටිටර්ස්ලා කියලා. නමුත් ඔබේ නිෂ්පාදනය විකුණන්න තරඟකරුවෝ ඔබට නැහැ. ඉතින් ඒක එක්තරා ආකාරයක වාසියක්. සහ අවසානයේදී Amazon එකේ තියෙනවා paid marketing tools. ඒව හරහා paid marketing options හරහා ඔබේ බිස්නස් එක, ඔබේ බ්‍රෑන්ඩ් එක, product ideas, product listings ඔබට හැකියාව තියෙනවා ඇඩ්වර්ටයිසින් කරලා බූස්ට් කරගන්න. ඒකේ තේරුම ඔබට පුළුවන් ස්පෙસિෆික් කස්ටමර්ස්ලාට ඔබේ ලිස්ටින් එක විෂුවලයිස් කරන්න. ඉතින් මෙන්න මේ වගේ වාසීන් තියෙනවා මෙතන ප්‍රයිවට් ලේබල් මොඩල් බිස්නස් එකේදී. අපි බලමු වාසි මොනවද කියලා. ඔබ අවාසි ගැන අපි කතා කරද්දී මුලින්ම මේකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. සමහර විට ඩොලර්ස් 10,000ක් 15,000ක් වුණත් වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අදාළ ප්‍රොඩක්ට් අයිඩියා එක මත. ඉතින් කොහොම හරි ඔබ අනික් බිස්නස් මොඩල්ස් හතරට වඩා මේකේ ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කියන එක මතක තියාගත්තා නම් හරි. ඉතින් ඒ වගේම තමයි මේක ටයිම් එකක් යනවා. අනික් මොඩල්ස් හතරටම වඩා මේකේ යන ටයිම් එක වැඩි. තව දෙයක් මේක සාමාන්‍යයෙන් ඔබ ප්‍රයිවට් ලේබල් බිස්නස් මොඩල් එකක් ඇතුලේ ප්‍රොඩක්ට් එකක් ලෝන්ච් කරනවා කියන්නේ ඔබට තරඟකරුවෝ ඉන්නවා. ඒ තරඟකරුවෝ කියන්නේ කවුද? දැනට Amazon මාකට් ප්ලේස් එකේ ඔබ ලෝන්ච් කරන්න යන නිෂ්පාදනයම හෝ ඒ
එහෙම නැත්තම් ඊට හා සමාන නිෂ්පාදන විකුණන පිරිසනේ ඔබේ තරගකරුවෝ වෙන්නේ. ඉතින් ඒ පිරිසට රිවිව්ස් තියෙනවා. එයාලා එස්ටැබ්ලිෂ්ඩ් සෙලර්ස්ලා සහ එයාලා දන්නවා Amazon මාකට් එක කොයි විදිහටද හැසිරෙන්නේ කියලා. ඉතින් මේවත් එක්ක ඔබට ඔවුන් සමග තරඟ කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාවට ආවට පස්සේ ප්‍රයිවට් ලේබල් මොඩල් ප්‍රොඩක්ට් ලෝන්ච් එකක ඔබට යම්කිසි ආකාරයක අපහසුාවක් වෙනවා මේ මුලදී තරඟ කිරීම. මොකද ඔබට සෝෂල් ප්‍රූෆ්ස් නැහැ. ඔබට රිවිව්ස් නැහැ. මේ කාරණා නිසා. ඉතින් ඔබට තරඟකාරීත්වයක් තියෙනවා දැනට මාකට් එකේ ඉන්න සෙලර්ස්ලත් එක්ක. ඒක ඔබට තියෙන අවාසියක්. ඒ වගේම තමයි මම මේක ගැන පොඩි අදහසක් දුන්න කලිනුත් ප්‍රයිවට් ලේබල් බිස්නස් මොඩල් එකේ බිස්නස් එකක් ඔබ එස්ටැබ්ලිෂ් කරනවා නම් ඒකට අදාළ නොලෙජ් එක ඔබ හරියටම දැනගන්න ඕනේ. එහෙම දැනගන්නේ නැතුව මේ බිස්නස් එක ඔබට කරන්න බෑ. ඔබ එහෙම බිස්නස් එක කරන්න ගියොත් ඔබ දාන ඉන්වෙස්ට්මන්ට් එක වතුර යනවා තමයි කියන්න වෙන්නේ. මොකද ඒකට හේතුව මේකට අදාළ රිලවන්ට් ස්කිල් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒක ඔබ හරියටම දැනගත යුතුයි. ඉතින් ওই විදිහට තමයි ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක් ගැන Amazon එකේ කරන්න පුළුවන් දේ ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපි මේ මොඩල් එකේ බිස්නස් එකක් ෆෝකස් කරගෙන තමයි මේ කෝස් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ මොඩල් එකේ බිස්නස් එක සම්බන්ධව බිස්නස් එක එස්ටැබ්ලිෂ් කරන එක සහ A to Z දේවල් අපි ඉස්සරහට ගැඹුරින්ම කතා කරනවා. ඔබ කිසිම විදියකින් අපස්ථාවට පත් වෙන්න එපා මෙතෙන්දී ඔබ නොදන්නවා කියලා. මොකද මේ මොඩල් එක ගැන අපි ගැඹුරින් කතා කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඔබේ බ්‍රෑන්ඩ් එක Amazon එකේ ලොන්ච් කරන ෆුල් ප්‍රොසෙස් එක A to Z ඔබට පැහැදිලි කරන්න. හරි. ඊළඟට අපි යනවා හෝල්සේල් බිස්නස් මොඩල් එකට. මේක තමයි දෙවනි බිස්නස් මොඩල් එක අපි මුලින් කතා කරපු Amazon එකේ. ඉතින් මෙතෙන්දී ඇත්තටම වෙන්නේ ඔබට හැකියාව තියෙනවා වෙනත් එස්ටැබ්ලිෂ් බ්‍රෑන්ඩ් වලින් මිනිස්සු අතරේ ප්‍රචලිත බ්‍රෑන්ඩ්ස් වලින් නිෂ්පාදන අරගෙන ඔබේ Amazon ස්ටෝර් එකේ විකුණන්න. ඔබ මේ නිෂ්පාදන මිලදී ගන්න හෝල්සේල් ප්‍රයිස් එකට. ඉතින් ඔබ මේ නිෂ්පාදන අරගෙන මේ Amazon ඔබේ ස්ටෝර් එකේ විකුණනවා කියන්නේ හරියට ඔබ ඇවිල්ලා ඔබේ සුපර් මාකට් එකේ එක එක බ්‍රෑන්ඩ් වල නිෂ්පාදන විකුණනවා වගේ ෆිසිකලි ගත්තොත්. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ හෝල්සේල් මොඩල් එකේ බිස්නස් එකක් කියලා කියන්නේ. මේකට ගත්තාම සාමාන්‍යයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි Amazon මාකට් එකේ already listing තියෙන බ්‍රෑන්ඩ්ස් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් හෝල්සේල් ප්‍රයිස් එකට. ඒ වගේම එහෙම නැති ලිස්ටින්ග්ස් වලනොත් ඒ කියන්නේ ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් වලින් ඔබට ගන්න හැකියාව තියෙනවා. Amazon ලිස්ටින්ග්ස් නැති බ්‍රෑන්ඩ් වලින්. හරි. ඉතින් ඒ දෙආකාරයෙන්ම ඔබට මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඒ දෙපිරිසගෙන්ම හෝල්සේල් ප්‍රයිස් එකට නිෂ්පාදන අරගෙන ඔබට අවශ්‍ය වෙන්නේ ඕතරයිසේෂන් ලෙටර් එකක්. ඉතින් ඒක අරහා ඔබට ඔවුන්ගේ බ්‍රෑන්ඩ් වල නිෂ්පාදන ඔබේ ස්ටෝර් එකේ විකුණන්න හැකියාව තියෙනවා. මේ ප්‍රොසෙස් එකට සති 6ක් විතර වගේ ඇතුළත ඔබට ඔබේ විකිණීම් පටන් ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිවට් ලේබල් වලට සාපේක්ෂව ඔබට තේරෙනවා ඇති අඩු කාලයක් තමයි යන්නේ කියලා. හරි. ඒ වගේම තමයි ප්‍රයිවට් ලේබල් බිස්නස් මොඩල් එකට සාපේක්ෂව ගත්තාම මේ මොඩල් එකේ ඔබට තියෙන බිස්නස් රිස්ක් එක අඩුයි. මොකද ඔබ නිෂ්පාදන ගන්නේ දැනට පාරිභෝගිකයන් අතර ප්‍රචලිත බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් ඒක හරහා ඔබට ඉක්මනින් නිෂ්පාදන අලෙවි කරගන්න හැකියාව තියෙනවා. කම්පිටිෂන් එකත් යම් සිද්ධියකින් මැනේජ් කරගන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. අපි වාසි අවාසි වලට යනවා. මුලින්ම වාසි කතා කරලා ඉමු. වාසි වලට කතා කළොත් එහෙම මුලින්ම ඔබට ඉක්මනින් රෙවෙනියු එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මාකටිං කොස්ට් එකක් යන්නේ නැහැ. ඉතින් ඒක ඔබට ඇත්තටම තියෙන වාසියක්. ඒ වගේම තමයි සෙල් කරන එක, නිෂ්පාදන අලෙවි කරගන්න එක ඔබට ලේසියි. මොකද හේතුව ඔබ මේ නිෂ්පාදන මේ හෝල්සේල් විකුණන්න තෝරගන්න ඕල්රෙඩි ඩිමාන්ඩ් එකක් තියෙන නිෂ්පාදන, ඒ වගේම ප්‍රචලිත බ්‍රෑන්ඩ්ස් වල නිෂ්පාදන. එතකොට ඒවට ඕල්රෙඩි කස්ටමර් බේස් එකක් තියෙනවා. ඉතින් එයාලා ඇවිල්ලා ඔබගෙන් මිලදී ගැනීම කරනවා. ඉතින් එතෙන්දි ගත්තාම ඒ ආකාරයෙන් ඔබට වාසියක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට ස්ටොක් එක සම්බන්ධව ෂෝටේජ් එකක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකේදී ඔබට යම්කිසි අවස්ථාවල් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් out of stock situations වලට. නමුත් මේ හෝල්සේල් බ්‍රෑන්ඩ්ස් කියන්නේ එයාලා මෙගා ස්කේල් සේල් කරන කට්ටිය. ඉතින් එයාලගෙන් ඔබට නිෂ්පාදන ප්‍රමාණයක් වෙන් කරගන්න පුළුවන්. එයාලගේ එහෙම out of stock situations ඇති වෙන්නේ නැහැ. හරි. ඔය ටික තමයි අපිට වාසි කියලා කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි අවාසි කතා කරමු. මේ තද කම්පිටිෂන් එකක් තියෙනවා බයි බොක්ස් එකේ. මම බයි බොක්ස් එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්. ඔබ හිතන්න ඔබ කස්ටමර් කෙනෙක් විදිහට Amazon ලිස්ටින් එකකට ගිහිල්ලා
ඔබේ ලිස්ටින් එක කාට් එකට දාගත්තොත් ක්ලික් කරලා ඔබේ කාට් එකට ගිහිල්ලා බැලුවම ඒ ලිස්ටින් එක විතරක් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකට අදාළව තවත් ලිස්ටින්ග්ස් කීපයක් සමහර විට ඒ ප්‍රොඩක්ට් එකට සමාන ප්‍රොඩක්ට්ස් වලින් ඇවිල්ලා තියෙනවා කාට් එකෙන්. එතන සඳහන් වෙලා තියෙනවා ඔබ ක්ලික් කරගත්තේ සිලෙක්ට් කරගත්තේ $20ක ලිස්ටින් එකක් නම් ඒ ප්‍රොඩක්ට් එකම තව තැනක විකුණන්න තියෙනවා $18කට. තව එකක් තැනක තියෙනවා $21කට. ඒ විදිහට කාට් එකේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ බයි බොක්ස් එක කියලා. බයි බොක්ස් එකේ ඔබට කම්පීට් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට බයි බොක්ස් එකේ ඔබ හිතන්න මෙන්න මෙහෙම. ඔබ යම්කිසි බ්‍රෑන්ඩ් එකක් දැක්කොත් යම්කිසි ප්‍රොඩක්ට් එකක් දැක්කොත් හොඳින් විකින්නවා කියලා ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඔබ ඉල්ලනවනේ මේ ප්‍රොඩක්ට් එක මට මගේ ස්ටෝර් එකේ විකුණන්න ඔතොරයිසේෂන් එක දෙන්න කියලා. ඔබ වගේ තවත් පිරිස තවත් බොහෝ දෙනෙක් ඒක ඒ බ්‍රෑන්ඩ් එකෙන් රික්වෙස්ට් කරනවා. ඉතින් බ්‍රෑන්ඩ් එකට අදාළ නැහැ එයාලා කාබු එක්කද බිස්නස් එක කරන්න කියලා එයාලා ඒ ඔතොරයිසේෂන් එක දෙනවා. ඉතින් ඔබ වගේ තවත් පිරිසක් එහෙම ඔතොරයිසේෂන් එක අරගෙන ඔවුන්ගේ ස්ටෝර් වලත් මේ නිෂ්පාදන අලෙවි කිරීම සිද්ධ කරනවා. අන්න එතෙන්දී ඒ පිරිසත් එක්ක ඔබට කම්පීට් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි බයි බොක්ස් එකේ කම්පිටිෂන් එක කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඒක අපිට තියෙන අවාසියක්. ඒ වගේම තමයි ඔබට මුලින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා ඉන්වෙන්ටරි ඔබට වෙන් කරගන්න. ඒ කියන්නේ හෝල්සේල් ඕල්රෙඩි Amazon ස්ටෝර් එකේ තියෙනවා වෙන්න පුළුවන්. ඔබට යුනිට්ස් 300ක් 500ක් වෙන් කරගන්න සිද්ධ වෙනවනේ. ඔබේ ඕඩර්ස් ආවට පස්සේ ඔබේ පාරිභෝගිකයන්ට ෂිෆ්ට් කරන්න. ඉතින් ඒක නිසා එතෙන්ට ඔබට යම්කිසි මුදලක් වියදම් කරන්න ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙතනත් ඔබ ගැඹුරින් අධ්‍යයනයක් කරලා තමයි ප්‍රොඩක්ට් රිසර්ච් එකක් කරලා ඒ සම්බන්ධව අධ්‍යයනයක් කරලා තමයි ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ හෝල්සේල් බිස්නස් මොඩල් එකේ විකුණන්න. ඉතින් ඒක නිසා ඒකටත් අවශ්‍ය වෙනවා රිලවන්ට් ස්කිල් සෙට් එකක්. ඒක නිසා ඒකත් ඔබ කිසිවක් නොදන්න කෙනෙක් නම් ඔබට අවාසියක් විදියට තමයි තියෙන්නේ. හරි. ඊළඟ බිස්නස් මොඩල් එක ඔන්ලයින් අප්ග්‍රේඩ්. ඔන්ලයින් අප්ග්‍රේඩ් කියන එකේ තේරුම ඔබ Amazon නොවන වෙනත් e-commerce marketplace එකකින් හෝ online marketplace එකකින් wholesale price එකට නිෂ්පාදන යම් ප්‍රමාණයක් මිලදීගෙන ඒක Amazon එකේ විකිණීම. මේක යම් ආකාරයකින් wholesale model එක වගේ තමයි. නමුත් ඔබ online marketplace එකකින් මිලදී ගැනීම කරන්න ඔබට ඒ නිෂ්පාදන අරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබට මිලදී ගන්න සිද්ධ වෙනවා. අතන අපි ස්ටොක් එකක් වෙන් කරගත්ත ගන්න කරේ. එතෙන්ද මිලදී අරගෙන ඔබේ Amazon warehouse එකේ ස්ටෝර් කරන්න සිද්ධ වෙනවා. මේක ප්‍රචලිත බ්‍රෑන්ඩ්ස් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඩු ප්‍රයිසස් වලින් තියෙන නිෂ්පාදන වලින් ගන්නත් පුළුවන්. එක එක ස්ට්‍රැටජිස් තියෙනවා. ඉතින් කොහොම හරි මෙතෙන්ද සිද්ධ වෙන්නේ වෙනත් බ්‍රෑන්ඩ්ස් වල නිෂ්පාදන ඔබගේ Amazon ස්ටෝර් එකේ විකිණීම තමයි. ඉතින් ඔන්ලයින් ආබිට්‍රේඩ් මොඩල් එකේදී ඔබේ ප්‍රොෆිට් එක කියලා කියන්නේ ඔබ Amazon එකේ විකුණන ප්‍රයිසින් පොයින්ට් එකෙන් අඩු කරන්න ඕනේ ඔබ නිෂ්පාදන මිලදී ගන්න ඔබට ගිය වියදම සහ Amazon ෆීස් අඩු කරන්න ඕනි. ඉතින් ඒ විදිහට තමයි ඔබේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් වෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රයිවට් ලේබල් හා හෝල්සේල් දෙකටම වඩා මෙතන ප්‍රොෆිට් මාර්ජින්ස් අඩුයි. හරි. ඉතින් මේ බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන්න සාමාන්‍යයෙන් සති 6ක් විතර වගේ කාලයක් යන්නේ. මොකද ඉන්වෙන්ටරි ඔබට ඔන්ලයින් වෙයාහවුස් එකකින් අරගෙන ඒ ටික Amazon වෙයාහවුස් එකකට ෂිෆ්ට් කරන්න තමයි තියෙන්නේ. ඔබට ප්‍රොඩියුස් කරන්න නෑ. හරි. ඉතින් ඒ වගේම තමයි මෙතන මම කලින් කිව්වා වගේ profit margins relatively අඩු. ඊට පස්සේ ඔන්ලයින් අප්ග්‍රේඩ් මොඩල් එකේ තියෙන වාසි සහ අවාසි ගැන අපි කතා කරමු. මුලින්ම වාසි ගැන කතා කරලා ඉමු. මේක ඇත්තටම low cost investment එකක් ඔබට ඕනේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් මාකට්ප්ලේසස් වල හෝල්සේල් මුදලට, ඒ කියන්නේ හෝල්සේල් ගොඩක් අඩු මුදලට විකුණන්න තියෙන නිෂ්පාදන බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස්. ඔබට පුළුවන් මිලදී ගන්න. ඒ ප්‍රමාණය මිලදී අරගෙන ඔබට ඒ ටික උනන්න පුළුවන් Amazon account එකේ. ඒතර ඒක තමයි මේකට අඩු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි කළ යුත්තේ. ඒ වගේම තමයි ඔබට තියෙන බිස්නස් එකේ රිස්ක් එක අඩුයි. මොකද මම කලින් කිව්වා වගේ ඔබ දන්න මේ පාරිභෝගිකව දන්න නිෂ්පාදන විකුණන ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් ඔබ තෝරගන්නේ ඔන්ලයින් අප්ග්‍රේඩ් කරන්න. ඒක නිසා ඔබේ බිස්නස් එක සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාව වැඩි අනික් මොඩල්ස් දෙකට වඩා. ඒ වගේම තමයි ඔබට වෙලාව ඉතුරු වෙනවා. මොකද ඉන්වෙන්ටරි එහෙම ඔබට මැනුෆැක්චර් කරන්න සිද්ධ වෙන්නේ නැහැ ප්‍රයිවට් ලේබල් වගේ. ඒ වගේම ඔබට ගොඩක් ඔන්ලයින් මාකට්ප්ලේසස් තියෙනවා. Amazon එක ඇරෙන්න ගොඩක් මාකට්ප්ලේසස් තියෙනවා. ඔබට ඔබේ නිෂ්පාදන තෝරගන්න පුළුවන්. ඒ තැන් වලින් හෝල්සේල් ප්‍රයිසස් වලට අරන් ඔබේ Amazon ස්ටෝර් එකේ විකුණන්න හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩක් මේ ඔන්ලයින් ආබිට්‍රේඩ් ටාගට් කරගෙනම තියෙන ඔන්ලයින් මාකට්ප්ලේසස් තියෙනවා. ඒවල කෑෂ්බැක් කියලා ඩිස්කවුන්ට් එකක් ඔබට හම්බ වෙනවා. ඔබ වැඩිපුර නිෂ්පාදන ප්‍රමාණයක් මිලදී ගත්තොත් කෑෂ්බැක් කරනවා.
ඉතින් ඒ වගේ chances උත් මෙතන තියෙනවා. අපි අවාසි පැත්ත බලමු. අවාසි ගත්තොත් එහෙම මෙතන ඇත්තටම මේ ඔන්ලයින් ආබිට්‍රේජ් මොඩල් එකේ බිස්නස් කරන සෙලර්ස්ව ටාගට් කරන්නේ වැඩි යුනිට්ස් ප්‍රමාණයක් විකුණ ගන්න. එයාලා ප්‍රොෆිටබිලිටි එක වැඩි කරන්න, ප්‍රොෆිට් මාර්ජින්ස් වැඩි කරන්න ටාගට් කරන්නේ නැහැ. මොකද ඒක කරන්න අමාරුයි. ඉතින් ඒක අවාසියක් ඔබට තියෙන මේ බිස්නස් එකේ මොඩල් බිස්නස් මොඩල් එකේ ඔබ බිස්නස් එක කරනවා නම්. ඉතින් ඒ වගේම තමයි ඉන්වෙන්ටරි ඔබ වෙයාහවුස් එකකින් නම් තව වෙයාහවුස් එකකට මූව් කරන්න සිද්ධ වෙනවා. ඔන්ලයින් වෙබ්සයිට් එකේ එයාලා ස්ටොක් කරලා තියෙන තැනේ නම් ඔබේ වෙයාහවුස් එකට මූව් කරගන්න සිද්ධ වෙනවා. ඒකට අමතර මෑන් පවර් එකක් අවශ්‍යයි. ඒක අවාසියක් ඇත්තටම. ඒ වගේම මේ ඔන්ලයින් ආබිට්‍රේජ් මොඩල් එකේ බිස්නස් එකක් ඔබ කරනවා නම් කරන්න පටන් ගත්තොත් ඔබට ඒක පවත්වාගෙන යන්න නිතරම මහන්සි වෙන්න සිද්ධ වෙනවා සහ ඒ බිස්නස් එක ස්කේල් අප් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඔය දේවල් ටික තමයි මේකේ තියෙන අවාසි විදිහට සලකන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා රීටේල් ආබිට්‍රේජ් කියන මොඩල් එකට. ඇත්තටම ඔන්ලයින් ආබිට්‍රේජ් වගේම තමයි මෙතනත් ඒකම තමයි වැඩ කරන්නේ. ඔබ කලින් ඔන්ලයින් මාකට් ප්ලේස් එකකින් ඔබේ නිෂ්පාදන මිලට ගත්තේ. දැන් ඔබ මිල දී ගන්න යන්නේ ෆිසිකල් මාකට් ප්ලේස් එකකින්. ඒ කියන්නේ සමහර විට ෆැක්ටරි එකක අවුට්ලට් එකකින් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකින් හෝසේල් ප්‍රයිස් එකට නිෂ්පාදන මිල දී අරගෙන Amazon තමන්ගේ ස්ටෝර් එකේ විකුණන එක අපි රීටේල් ආබිට්‍රේජ් කියලා කියනවා. මෙතනත් ප්‍රොෆිටබිලිටි එක ඔන්ලයින් ආබිට්‍රේජ් මොඩල් එකේදී කැල්කියුලේට් වෙච්ච විදිහටම තමයි කැල්කියුලේට් වෙන්නේ. ඉතින් ඒ වගේම මෙතනත් සති 6ක් හෝ ඊට වඩා අඩු කාලයකින් ඔබට නිෂ්පාදන Amazon එකේ විකුණන්න පටන් ගන්න පුළුවන්. සාපේක්ෂව අඩු කාලයක් යන්නේ ප්‍රයිවට් ලේබල් මොඩල් එකට වඩා ප්‍රොෆිට් මාර්ජින්ස් අඩුයි. මේකේ වාසි සහ අවාසිත් අපි ඔන්ලයින් අප්ඩේට් මොඩල් එකේදී කතා කරපු දේවල් ටිකම තමා මෙතෙන්දි කතා කරන්න තියෙන්නේත්. ඔබ බ්‍රෑන්ඩ් වලින් තෝරගත්තොත් ඔබට හොඳයි. මොකද ඒකට ඕල්රෙඩි ඉන්නවා කස්ටමර් බේස් එකක්. ඒක එක අත්තකින් වාසියක් සහ ඔබට ඇත්තටම ඔබේ ඉන්වෙන්ටරි ඔබට කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. ඔබ කොපමණ යුනිට්ස් ප්‍රමාණයක් මිලදී ගන්නවද ඒ දේවල් ඔබට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔබ තමා මිලදී ගැනීම කරන්නේ මැනුෆැක්චරර් හරහා හෝල්සේල් ප්‍රයිස් වලට වෙන බ්‍රෑන්ඩ්ස් වලින්. හරි. ඒ වගේම තමා අවාසි විදියට ඔබට ඔබ හිතන්නකෝ ඔබ දැන් ක්වොලිටි එක අඩු නිෂ්පාදන ප්‍රමාණයක් මිලදී ගත්තොත් එහෙම ඒක Amazon එකේ ඔබට විකුණ ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හෝල්සේල් ප්‍රයිස් එකට මිලදී ගත්තා. ඒක එක අවාසියක්. ඒ වගේම තමා බිස්නස් එක ස්කේල් කරන්න අමාරුයි. ඔබට බොහොම අඩු ප්‍රයිසස් වලට තමයි ඔබේ නිෂ්පාදන විකුණ ගන්නව සිද්ධ වෙන්නේ. ඉතින් කෑෂ් ෆ්ලෝ එකක් මේන්ටේන් කරන්න බෑ. ඒක හරහා බිස්නස් එක ස්කේල් කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්වෙන්ටරි ස්ටෝර් කරන්න ඔබට සිද්ධ වෙනවා වෙයාහවුස් එකක. ඒකට ඔබට ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. කොම්පිටිෂන් එකක් සමහර අවස්ථාවල ඔබට සමහර ප්‍රීමියම් කැටගරීස් වල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවල් ඔබට අවාසියෙන් සිද්ධ වෙනවා මේ රීටේල් අප්ග්‍රේඩ් මොඩල් එකේදී වුණා. හරි. ඊට පස්සේ අවසාන බිස්නස් මොඩල් එක Amazon එකේ ඒ තමයි ඩ්‍රොප් ෂිපින්. මම හිතනවා ඩ්‍රොප් ෂිපින් සම්බන්ධව ඔබට යම්කිසි අදහසක් තියෙනවා. ඔබ මොකක් හෝ වෙබ්සයිට් එකක හෝ එහෙම නැත්නම් මැනුෆැක්චරර් කෙනෙක්ගේ නිෂ්පාදනයක් ඔබ ඔබේ Amazon ස්ටෝර් එකේ ලිස්ට් කරනවා. නමුත් ඔබ ඒක ලිස්ට් කරන්න කලින් මේ මැනුෆැක්චරර් හෝ වෙබ්සයිට් එකත් එක්ක හරියට ඩිස්කෂන් එකක් කරගන්න අවශ්‍ය වෙනවා. ඔබ මේක e-commerce විදිහට අලෙවි කරන්න යන්නේ. ඔබට එන ඕඩර්ස් ටික ඔබ උන්ට යොමු කරනවා. ඔවුන් විසින් එය පාරිභෝගිකයාට ළඟා ඕඩර් එක ෂිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එක යවන්න ඕනේ කියන එකගතාවයට එන්න ඕනේ කියන එක තමයි අපේ අදහස තියෙන්නේ. ඉතින් ඩ්‍රොප් ෂිපින් කියන්නේ මේ වගේ දෙයක්. ඔබ තමයි පාරිභෝගිකයාගෙන් ඕඩර් එක ගන්නෙ. ඔබ ඒ ඕඩර් එක තර්ඩ් පාටි මැනුෆැක්චරර් කෙනෙක්ට හෝ වෙනත් සෙලර් කෙනෙක්ට ප්ලේස් කරනවා. එයා තමයි ඒ ඕඩර් එක පාරිභෝගිකයාට ඩිලිවර් කරන්නේ. මේක තමයි ඩ්‍රොප් ෂිපින් මොඩල් එක. ඉතින් මෙතෙන්දී ඇත්තටම ගොඩක් දුරට මේ Amazon එකේ ඔබට ලිස්ටින් එක කරගන්න සිද්ධ වෙන්නේ BM මොඩල් එකේදී. ගොඩක් දුරට නෙමෙයි ඇත්තටම එහෙම තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් FBM මොඩල් එකෙන් ඔබ ගන්න ඕඩර් එක ඔබට වෙනත් සෙලර් කෙනෙක්ට ඔබ ඒක ඕඩර් එකක් විදිහට ප්ලේස් කරනවා. ඔහු ඒක ෂිප් කරනවා අදාළ කස්ටමර්ට. ඔහුට ලැබෙන ඇඩ්‍රස් එකට ඔහු බිලියෝ කිරීම තමයි කරන්නේ. ඔහුගේ ලිස්ටින් එකට පේමන්ට් එකක් එක්ක ඕඩර් එකක් හම්බ වුණාට පස්සේ. ඉතින් මේකටත් ඇත්තටම බොහොම අඩු කාලයක් යන්නේ මේක පටන් ගන්න. ප්‍රොෆිට් මාර්ජින්ස් නම් ගොඩක් අඩුයි. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ Amazon එකේ මේ ඩ්‍රොප් ෂිපින් කරනවා කියන එක බොහොම රෙයා කේස් එකක්. දැන් ඒකට හේතුව Amazon එක ඇත්තටම ඩ්‍රොප් ෂිපින් වලට එන්කරේජ් කරන්නේත් නැහැ. එයාලගේ ප්‍රෝග්‍රෑම්ස් මේකට ගොඩක් එන්කරේජ් කරන්නේ නැහැ. Amazon එකෙන් ප්‍රෝග්‍රෑම්ස් ක්‍රියාත්මක කරනවානේ සෙලර් සපෝට් ප්‍රෝග්‍රෑම්ස්. ඒ අතරම අපි දකින්නේ නැහැ Amazon එකේ ඩ්‍රොප් ෂිපින් වලට එහෙම සපෝට් කරනවා.
Amazon එකෙන් සපෝට් කරන්නේ ප්‍රයිවට් ලේබල් හෝල්සේල් වගේ බිස්නස් මොඩල්ස් වලට තමයි ගොඩක් දුරට. ඉතින් ඒක නිසා ඇත්තටම ඔබ Amazon එකේ ඩ්‍රොප් shipping වගේ මොඩල් එකකින් බිස්නස් එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම ඇත්තටම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔබ eBay හෝ වෙනත් වෙබ්සයිට්ස් වල ඩ්‍රොප් shipping කරනවා වෙන්න පුළුවන්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ එහෙම දේවල් කරනවානේ. නමුත් Amazon වලින් අපි ඩ්‍රොප් shipping කරන එක එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔබ ඔබේ බිස්නස් එකක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි කියන්නේ අපි කලින් කතා කරපු මොඩල්ස් හතරෙන් එකක ඔබේ බිස්නස් එක පටන් ගන්න කියලා. හරි, ඩ්‍රොප් shipping වලත් වාසිය අවාසිය අපි කතා කරගෙනම ඉස්සරහට යමු. මුලින්ම වාසියක්, ඔබට මේකට ඇත්තටම ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔබට ස්ටාර්ට්අප් කොස්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබේ පර්ෆෝමන්ස්, ඔබේ ලිස්ටින් එක ඔබ කොච්චර හොඳින් කරනවද කියන එක මත ඔබේ ලිස්ටින් එකේ සේල්ස් ඇතිවීම තීරණය වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව මට අවාසි ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා. මෙතෙන්දී ඔබට ඉන්වෙන්ටරි සම්බන්ධව ක්වොලිටි එක සම්බන්ධව ඉන්වෙන්ටරිස් වල කන්ට්‍රෝල් එකක් නැහැ. ඔබට එකම දේ කරන්න පුළුවන් ඕඩර් එක ආවට පස්සේ තර්ඩ් පාටි සෙලර්ට ඒ ඕඩර් එක ප්ලේස් කරන එක. එයා තමයි ඒ තමන්ගේ තියෙන නිෂ්පාදනයේ ක්වොලිටි එක මොකක් වුණත් කොච්චර කාලයක් ඒ ෂිප්මන්ට් එකට එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයාට ලැබෙන්න කොච්චර කාලයක් ගියත් එයා තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඒ නිසා ඔබට ඇත්තටම නෙගටිව් රිවිව්ස් ලැබීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා ඔබේ ස්ටෝර් එකට. ඉතින් ඒක නිසා ඔබේ අර ඉමේජ් එක ඩැමේජ් වීමකුත් සිද්ධ වෙනවා. මේ ටයිප් එකේ බිස්නස් මොඩල් එකකින් ඔබ බිස්නස් එක පටන් ගත්තොත් ප්‍රොෆිට් මාර්ජින්ස් ගොඩක් අඩුයි. ඒකත් අවාසියක්. මං හිතනවා දැන් අපි Amazon එකේ ප්‍රධාන බිස්නස් මොඩල්ස් 5 ගැන හොඳින් කතා කරා. හොඳ අදහසක් ගත්තා. මේවල වාසි අවාසි සම්බන්ධව කතා කරා. ඒ මොඩල් සම්බන්ධව කතා කළා. ඉතින් එහෙනම් ඔබ ඔබේ බිස්නස් එක Amazon එකේ පටන් ගන්න කොයි මොඩල් එකෙන්ද කියලා තීරණය කරගන්න මේ දේවල් ප්‍රමාණවත් වෙනවා කියලා මං හිතනවා. ඔබ ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකකට යොමු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සහ අපි ඉස්සරහට මේ කෝස් එක ඇතුළේදී ප්‍රයිවට් ලේබල් මොඩල් එකේ බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන එක මේ මොඩියුල් එකේදී කතා කරගෙන යනවා. සහ ඉස්සරහට ඔබ එතනින් එහාට බිස්නස් එක කරන විදිය ගැන අපි හරියටම කියලා දෙනවා. හරි. Thank you.